ඔබ මේ දකින්නේ ලංකාවේ දැකිය හැකි කුරුල්ලන් දස දෙනෙකි. ඔබට ඇසුණු ඒ හඬ මින් කුමන කුරුල්ලෙකුගේද? කොහා යවුනේ කටහඬ. මේනි කොහා අට. අට. හරි. අට. ස්ක්‍රීන් නම්බර් 8. අපි ලොක් කරමුද? ලොක් කරමු. ස්ක්‍රීන් නම්බර් 8. කොහොමද යන්නේ කැච් පොයින්ට් එකට? වයිෆ් යන්නේ. Yes. හරි. අත ඇරුණා. අත ඇරුණා. අත ඇරියේ නෑ. අත ඇරුණා. එහෙම දේවල් වෙනව නේද? වෙනවා. වෙනවා. ගොඩක් එහෙම දේවල් වෙනවා. වෙනවා. අත අරින්න අත ඇරෙන දේවල් වෙනවා. ඒවා වැඩි නේද? වැඩි. ඒ කියන්නේ වැරදි වෙන්නේ නෑ, වැරදෙනවා. ඇරදෙනවා I think. වැරදෙනවා. ඒ වගේ දේවල් වෙනව නේද? හරි. සාමාන්‍ය. කැච් එක මිස් කරගත්තා. තව එක අවස්ථාවක් තියෙනවා. අපි බලමු ඒකෙදි මොකද වෙන්නේ කියලා. ලෑස්තිද? ලැස්ති. ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. ඔබ මේ දකින්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා කටයුතු වලදී යොදා ගන්නා වෙස් මුහුණු 10කි. මෙන්න ප්‍රශ්නය. මින් මුදලි කෝලමට අයත් වෙස් මුහුණ කුමක්ද? හයනේ. මුදලිනේ සාමාන්‍යයෙන් අර ඔළුවේ ඔළුවේ කෑලි ආරච්චි දේවල්. වගේ එකක් දාන්නේ. එහෙම වුණොත් වෙන ඒවල මුදලි කියන්න නෑ. 6 තමා තියෙන්නේ. 6. ආන්සර් Screen number 6. 6. Screen number 6. හරි මෙතනදී හරි උත්තරේ ගාවින් රෝස පාට බෝලෙකුත් ඉතුරු උත්තර 9 ගාවින් නිල් පාට බෝල 9කුත් වැටෙනවා. ඔයා අල්ල ගන්න ඕනේ රෝස රෝස පාට පාට බෝලේ. කැච් ඒකනේ. ඒකනේ. කොහොමද මේවත් එක්ක තියෙන සම්බන්ධය? බලලා තියෙනවද කොහොමද? නෑ හැමදාම ඔය කෝලමක් නටනවා ඉතින්. ගෙදර කෝලමක් නටනවා. නටනවා. ඒක නිසා කොලම් මම බලනවා. බලනවා. එහෙනම් ඇයි ඔයාට උත්තරේ දී ගන්න බැරි වුනේ? ඒ කෝලම් ඔක්කොම බලලා. කෝලම් බල්ල වැඩි වෙලා මං හිතන්නේ. ඒ කියන්නේ ඒ තරම් කෝලම් ඔළුවේ ප්‍රමාණයක් ඔළුවේ තියාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒක තමයි. සමහරට තමන් කෝලමක් වුණාමත් දන්නේ නැහැනේ මේ කෝලමක්ද කියලා. එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. හරි. එහෙනම් ඒ විදිහට තමයි ඕගොල්ලෝගේ ෆස්ට් රවුන්ඩ් එක අපි ඉවර කරන්නේ.